අරුණ පුවත්පත වාර්තා කරනවා මා අමතක කළත් රණවිරුවන් අමතක කරන්න එපා. හිටපු ජනාධිපති ජාතියෙන් ඉල්ලයි. ජනාධිපතිවරයාගේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් තමයි ඒ විදිහට වාර්තා කරන්නේ. දේශපාලන වාසි ලබා ගැනීම සඳහා තමා ජාතිවාදියෙකු ලෙස හුවා දැක්වීමට ඇතැම් පිරිස් කටයුතු කළද තමන් ජාතිවාදියෙකු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සටහනක් තබමින් බව තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. එම පුවතම වාර්තා කරනවා ලංකාදීප පුවත්පතත් විජයග්‍රහණයේ සමරුමට මහින්දට ඇරයුම් නැහැ. සුජිත් ඒවාජූලිගේ තමයි වාර්තාවගෙන එන්නේ. විජයග්‍රහණයේ සමරුමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඊයේ සවස වනතුරුම නිල ආරාධනයක් කර නොතිබූ බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මෙම උත්සවයට ආරාධනා කර ඇතැයි අමාත්‍ය උපාලි පණ්ඩිල මහතා කර ප්‍රකාශය අසත්‍ය බවද ඔහු ප්‍රකාශ කළේය. එසේම එම අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරු සියලු දෙනාට මෙම උත්සවයට ආරාධනා කර ඇති අවස්ථාවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පමණක් විශේෂ නැතැයි එහිදී ප්‍රකාශ කර ඇති බවකි මනෝජ් ගමගේ මහතා 30 අවුරුදු යුද්ධය නිමා කළ පස්වැනි විධායක ජනාධිපතිවරයා මාලිමාවට විශේෂ නැති වුවත් මේ රටේ කෘතගුණ දත් ජනතාවට විශේෂ බව ඔහුට පෙන්වා දෙන්නේ යයිද සඳහන් කළ බව තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. ඊළඟට ලංකාදීප පුවත්පතම මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ තවත් පුවතක් වාර්තා කරනවා. හිටපු ජනාධිපති මහින්දත් රණවිරුවන් සමරා ඡායාරූපයක් සමග තමයි මේ පුවත වාර්තා කරන්නේ. වීරෝදාර රණවිරුවන් 30 වසරක LTT ත්‍රස්තවාදී අවසන් කර ඊයේට වසර 17ක් සම්පූර්ණ වූ අතර එවකට සේනාධිනායකයා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිරුළපන පිහිට නිවසේදී ඊයේ සන්ධ්‍යාවේ පොල්තෙල් පහන් දල්වා රණවිරු දිනය සැමරූ අයුරු තමයි මේ විදිහට වාර්තා කරන්නේ. ඡායාරූපයක් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටින අයුරුත් ඡායාරූපයේ දැක්වෙනවා.